සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුළුතැන්ගේ පාසල සම්බන්ධව. අපි බලමු මොකද්ද මේ මුළුතැන්ගේ පාසල කියන්නේ. අපි හැමෝම දන්නවා මුළුතැන්ගේ කියන්නේ අපි එදිනෙදා අපේ අම්මා වැඩිපුර ගැවසෙන අප්පච්චි අම්මා දෙන්නම ගැවසෙන ස්ථානයක් තමයි මේ මුළුතැන්ගේ කියන්නේ. ඉතින් කොහොමද අපේ ගෙදර තියෙන මුළුතැන්ගේ පාසලක් බවට පත් වෙන්නේ? පුංචිම දරුවා කියන්නේ මෙලොව එළියදුට දා ඉඳලා අවුරුදු 1මාර ඉඳලා අවුරුදු 10 වගේ වෙනකන් අපේ දරුවෝගේ මොළය වර්ධනය වීම සම්බන්ධව විශේෂයෙන්ම වගකිව යුතු කාල සීමාවක්. ඉතින් මෙන්න මේ කාල සීමාව පුරාම දරුවෝට වැඩ කටයුතු කරන්න බෙහෙවින්ම උදව් වෙන්නේ අත්දැකීම්. එතකොට මේ අත්දැකීම් පිරුණු තැන තමයි මේ මුළුතැන්ගේ කියන්නේ. එතකොට අද සමාජයේ අපි පොතට පතටම හිර වෙලා ඉන්න පසුබිමක් තුල දෙමාපියොත් දරුවනුත් ඊටාම පීඩාකාරීව කාලය ගත කරන බවක් දක්නට ලැබෙනවා. ඉතින් මේ පීඩාකාරී බවෙන් මිදිලා ආදරණීය අම්මා ආදරණීය අප්පච්චි දරුවොත් එක්ක සතුටෙන් කාලය ගත කරන්න තමයි මම මේ මුළුතැන්ගේ පාසල හඳුන්වලා දෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මුළුතැන්ගේ පාසලට යන්න කලින් මම අර සඳහන් කරවුවා අවුරුදු 1මාර අවුරුදු 5. ඒ කියන්නේ අපි ගත්තොත් අවුරුදු 1මාරේදී දරුවා භාෂාව බස තෝරන කාලය, ඊට පස්සේ ආයේ භාෂාව ක්‍රමයෙන් වර්ධනය වීගෙන යනවා. ඊට පස්සේ දරුවා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු වෙන කලින් පෙර පාසල් අධ්‍යාපනය යොමු වෙනවා. පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තමයි දරුවා ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වෙන්නේ. ඉතින් ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වෙලා 5 වසර වෙනකම්ම දරුවා පාසලේ ගත කරන්නේ ප්‍රාථමික පාසල් කාලය. ඉතින් අපිට ඇත්තටම හරියම වැදගත් මේ මුල් කාලයේ දරුවෙක්ගේ මොළයේ වර්ධනය. දරුවා මේ මුල් කාලයේ හැදෙන විදිය, එයාගේ මොළයේ වර්ධනය වෙන විදිය, දරුවා මුහුණ දෙන අත්දැකීම් තමයි යාට ද්විතීක අධ්‍යාපනයට බලපාන්නේ. ඒ නිසා තමයි මම මේ වැඩිපුරම කතා කරන්නේ මේ ප්‍රාථමික අධ්‍යාපනය ගැන. ඉතින් මේ මුළුතැන්ගේ පාසලත් එක්ක අපි පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරමු. ඊට කලින් මම කියන්න තවත් දෙයක් මතක් කරන්න කැමතියි. මේ දරුවෝ මේ කාල සීමාව මම සඳහන් කරන කාල සීමාව තුළ දරුවෙක් සංයුක්ත චින්තන අවධියක තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සංයුක්ත චින්තන අවධියේදී දරුවට මොනවා හරි දෙයක් දකින්න ඕනේ. ඒ දැකලා තමයි එහෙම නැත්නම් එයා මොනවා හරි දෙයක් අතපත ගාලා බලන්න ඕනි කාලේ. ඒ දේ තුලින් තමයි දරුවට හොඳටම ඉගෙන ගන්න පුළුවන්කම මේ කාලයේදී ලැබෙන්නේ. ඉතින් අපි රූපයක් නොදැක දෙයක් විස්තර කරාට යම්කිසි දෙයක් දරුවගේ ඇස් දෙකට පේන්න නොතිබී දෙයක් කියලා දුන්නට කවදාවත් මේ වයසේ දරුවෙක්ට මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ හැකියාව දරුවෙක්ට ලැබෙන්නේ ද්විතීක අධ්‍යාපනයත් එක්ක. ඒ කියන්නේ විස්තරයකින් යමක් තේරුම් අරගෙන ඒ දේවල් හිතලා ඒ දේවල් තුලින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ද්විතීක අධ්‍යාපනයත් එක්ක. ඉතින් ඒ නිසා මේ ප්‍රාථමික අධ්‍යාපන කාලය දරුවෙක්ට ඉතාමත් වැදගත්. මොකද ප්‍රාථමික අධ්‍යාපන කාලය තුළ දරුවා නිවැරදි මාර්ගයට යොමු වුණොත් අපිට දෙමාපියන්ට කිසිම බයක් නැහැ. ද්විතීක අධ්‍යාපනයේ දරුවෝ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මුළුතැන්ගේ පාසල වෙතට අපි කතා කරන්න යමු. අපි මුලින්ම බලමු අපි සාමාන්‍යයෙන් දරුවෙක් ඉගෙන ගන්නා විෂයන් විදියට අපි සැලකනවා මව් භාෂ. එයාගේ මව් භාෂාව, ගණිතය, ඒ වගේම පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්, බුද්ධ ධර්මය, දෙවන ජාතික භාෂාව, ඒ කියන්නේ දෙමළ විෂය, ඉංග්‍රීසි, ඒ වගේම සෞන්දර්යය. එතකොට මේ සෞන්දර්යය ගත්තම චිත්‍ර, නැටුම්, සංගීත කියන විෂයන් එකතු වෙනවා. ඉතින් මෙන්න මේ විෂය කරුණුත් එක්ක අපි කතා කරොත් මේ හැමදේම පොතකට සීමා වෙන්න ඕනි නැහැ. හරිම ලේසි, හරිම සුන්දරයි මේ මුළුතැන්ගේ පාසල. ඉතින් මම මේ සඳහන් කරපු විෂයන් අපි පෙර පාසලක් තුල ගත්තත් දරුවා පෙර පාසල් යන්න කලින් ඉඳන්ම දරුවා මේකට පෙර සූදානමක් වෙනවා. එතකොට අපි පෙර පාසල ඊළඟට ප්‍රාථමික අධ්‍යාපනය දක්වා මේ යන විෂය සීමාව තමයි මම මේ සඳහන් කරේ. ඉතින් මෙතන මේ විෂය සීමාවම තමයි ද්විතීක අධ්‍යාපනයට යන්නේ. එතනද පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් දරුවාට විද්‍යාවත් අනිකුත් තවත් අලුත් විෂයන් විදිහට සබ්ජෙක්ට් විදිහට එකතු වෙනවා.
ඉතින් මේ තුලින් කොහොමද මුළුතැන්ගේ පාසල ආරම්භ කරන්නේ? කොහොමද මුළුතැන්ගේ පාසලක් වෙන්නේ? අපි එනම් බලමු එතනින් එහාට. අද කාලේ අධ්‍යාපනය ඇත්තටම පොතටම සීමා වෙලා තියෙන ගැටලුව දක්නට ලැබෙනවා. ඉතින් අද කාලේ වෙනකොට දෙමාපියෙක් විශ්වාස කරන්නේ දරුවෙක් අද දවසේ වැඩක් කරා කියන එක පොතටම සීමා වෙලා නිසා තමයි මේ තරම් ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් හෝ අප්පච්චි හෝ වැඩිහිටියෙක් අද දවසේ දරුවා ගෙදර ඇවිල්ලා පාඩම් කරා කියලා විශ්වාස කරන්නේ එයා පොත් මේසෙ ළඟ ඉඳලා පුටුවේ වාඩි වෙලා අතේ පොතක් තියනවා නම් විතරයි. එන්නේ ඒ දේ තමයි අපි වෙනස් වෙන්න ඕනි. අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ වයස් කාණ්ඩය තුළ දරුවා සංයුක්තව එයාගේ බුද්ධි වර්ධනය ඇති කරගන්න මේ කාලය තුළ අපි එයාට දෙන්න ඕනි අත්දැකීම්. මේ ඔස්සේ දෙමාපියන් මතක තියාගත යුතු වැදගත්ම දේ දෙමාපියන් වැඩිහිටිය ගුරුවරු අපි හැමෝම මතක තියාගත යුතු දේ තමයි දරුවෙක්ගේ මොළයේ සංවර්ධනය මෙන්න මේ අවුරුදු 10 අවුරුදු ඒ කාලය වෙනකොට වැඩිහිටි මොළයෙන් 90ක් වර්ධනය වෙලා. ඒ නිසා තමයි මේ ප්‍රාථමික අධ්‍යාපනය දරුවෙක්ට ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවගේ මොළයේ සංවර්ධනය සඳහා නිසි මාර්ගය පෙළඹවීමක් සිදු වුණේ නැත්නම් එයාට ද්විතීයික අධ්‍යාපනය කරගෙන යන්න අමාරුයි. ඒ නිසා තමයි අපි නිතරම අවදියෙන් ඉන්න ඕනි මෙන්න මේ වයස් කාණ්ඩ තුල. ඒ කියන්නේ අවුරුදු 1.5 වෙනකොට දරුවා බහ තෝරනවා. ඊට පස්සේ එයා ඒ තුලින් සංවර්ධනය වෙනවා. ඊළඟට පෙරපාසල් අධ්‍යාපනයට යනවා. ප්‍රාථමික අධ්‍යාපනයට යනවා. ඔන්න ඔය අධ්‍යාපන කාලේ දරුවගේ ජීවිතය තීරණය කරන්න ගොඩාක් වැදගත්. ඒ නිසා අපි දරුවගේ මොළයේ වර්ධනය වෙන මේ කාලේ මම අර මුලින් සඳහන් කරා වගේ වැඩිහිටි මොළයෙන් 90ක් මේ කාලය තුළදී දරුවගේ සංවර්ධනය වෙනවා. ඉතින් 90%ක්ම වර්ධනය වූ මොළය සාර්ථකව මොළය වර්ධනය වුණොත් ද්විතීයික අධ්‍යාපනය කරගෙන යන්න අපහසුයි කියපු දේ දෙමාපියන්ට පැහැදිලි මේ ද්විතීයික අධ්‍යාපනය කරගෙන යන්නට පහසුයි කියන දේ දෙමාපියන්ට පැහැදිලි වෙනවා. මම අර සඳහන් කරේ ද්විතීයික අධ්‍යාපනය කරගෙන යන්න අපහසුයි කියන දේ ලැබෙන්නේ ඔන්න ඔය කාලය තුලමයි. ඒ කියන්නේ ඔය කාලය තුල දරුවාගේට ගැළපෙන විදිහට දරුවාට පැහැදිලි වෙන විදිහට තේරුම් යන විදිහට දරුවාගේ බුද්ධි වර්ධනය වෙන විදිහට අධ්‍යාපනය සිදු නොවුනොත් එතනින් ද්විතීයික අධ්‍යාපනය කරගෙන යන්න අපහසුයි. මොකද මේ කාලය තුල 90ක් මොළයේ වර්ධනය වෙනවා. එතකොට ඉතුරු 10 එයාගේ වැඩෙන්නේ ඉතුරු කාලේ. ඒ නිසා අපි 90 හොඳින් සංවර්ධනය කරගත්තොත් ඉතුරු 10 දරුවා ඉබේම සංවර්ධනය වෙලා යනවා. ඉතින් අපි කතා කරොත් දරුවෙක්ගේ මොළය වර්ධනය වෙන්න දරුවට අතට ක්‍රියාකාරකම් සිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අතට ක්‍රියාකාරකම් කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරලා බලලා තමයි දරුවෙක් ඉගෙන ගන්න. මේ කාලය තුල අධ්‍යාපනය සාර්ථක කරගන්න නම් මෙන්න මේ ක්‍රමවලට යොමු වෙන්න ඕනේ. එතකොට අත උපයෝගී කරගෙන යා ක්‍රියාකාරකම් කරලා ඒ දේෙන් ලබා ගන්න අත්දැකීම තුළින් එයාගේ මොළයේ වර්ධනය සිදු වෙනවා. එතකොට ක්‍රියාකාරකම තුළින් මොළයේ වර්ධනය සිදු වෙනවා. මොළයේ වර්ධනය වෙන්න ක්‍රියාකාරකම් දරුවගේ සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ටික එකට බැඳිලා තියෙන්නේ. මේ සංයුක්ත චින්තන අවධියේදී සංයුක්ත ලෙස දරුවගේ බුද්ධි වර්ධනය වෙන මේ කාලය තුළදී මම සඳහන් කරනවා වගේ ක්‍රියාකාරකම් වෙන්න ඕනි දරුවන්ගේ මොළයේ වර්ධනය වෙන්න. මොළයේ වර්ධනය වුණාට පස්සේ දරුවගේ ක්‍රියාකාරකම් සාර්ථකව සිදු වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලිව සහ මේ ක්‍රියාවලිය සාර්ථකව සිදු වෙන්න ඕන. ඉතින් අපි බලමු එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රාථමික අධ්‍යාපනයක ගණිත විෂය අපි අරගෙන බැලුවොත් පූර්ව ගණිත සංකල්ප, සංඛ්‍යා සංකල්ප, ගණිත කර්ම, මිනුම්, මුදල්, හැඩ හා අවකාශ කියන සංකල්ප ඔස්සේ තමයි අපි දරුවට ගණිත පාඩම් කරගෙන යන්නේ. මෙතනදී ගණිත පාඩම් කරගෙන යෑමේදී මම මේ කිව්වේ උදාහරණයක් විදිහට ගණිත විෂය අරගෙන. මෙතන භාෂාවත් ඒ විදිහම තමයි. එතකොට දැන් මම මේ කිව්ව තේමාවල් ඔස්සේ අපි පෙර පාසල් අධ්‍යාපනය ගත්තොත් පෙර පාසල් අධ්‍යාපනයේත් ඔය සංකල්ප ඔස්සේ පෙර පාසල් වයසට ගැලපෙන විදිහට තමයි
ඒ දේවල් ක්‍රියාකාරකම් වෙන්නේ. ඒ නිසා තමයි පෙර පාසලක බෙහෙවින්ම දරුවට ක්‍රියාකාරකම් පමණක් පදනම් වූ අධ්‍යාපනයක් වෙන්න ඕනේ. කපන්න, කතුර භාවිතා කරන්න, ඉරන්න, අලවන්න ඒ වගේ දේවල් වෙන්න ඕනි පෙර පාසල් කාලය තුල බොහෝ. මොකද දරුවාගේ මේ සියුම් ස්නායු පද්ධතිය සංවර්ධනය වෙන්නට ඉතාමත් රුකුලක් දෙන්නේ පෙර පාසල් කාලේ. එතකොට එයාට ඒකට ප්‍රැක්ටිස් එකක් තමයි පෙර පාසල් අධ්‍යාපනයෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ එයාගේ ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනයට ආවම මම මේ සඳහන් කරපු තේමාවල් ඔස්සේ එක වසරේ දරුවෙක්ට ගැලපෙන විදිහට මේ තේමාවල් වල ගණිත පාඩම් හැදෙනවා. ඊළඟට දෙක වසරට යනකොට මේ සංකල්ප දෙක වසරේ දරුවෙක්ට ගැලපෙන විදිහට එතනින් එහාට මේ පාඩම් සංවර්ධනය වෙනවා. 3 වසර 4 වසර 5 වසර කියන පන්ති ඔක්කොම ගත්තම මෙන්න මේ සංකල්ප ඔස්සේ තමයි පාඩම් ගලාගෙන යන්නේ. එතකොට මේ සංකල්ප ඔස්සේ යනකොට මේවා ඇතුලේ තියෙනවා අපේ මුළු තැන්ගේදී දරුවට අපි බොහෝම දෙන්න ඕනි ප්‍රැක්ටිකල් පැත්ත. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත මුළු තැන්ගේ සිදු කරන්න ගොඩාක් අවස්ථා තියෙනවා. ඒකයි මම අද දවසේ කතා කරන්නේ අපේ මුළු තැන්ගේ පාසල ගැන. එතකොට අපි උදේ ඉඳලා දරුවා පාසල් ගියා, පෙර පාසල් ගියත් ගෙදර ආවම අධ්‍යාපන කටයුත්තකට යොමු කරන එක අපි හැමෝගෙම දෙමාපියන්ගේ බලාපොරොත්තුවක් නේ. එහෙනම් මෙන්න හොඳ අවස්ථාවක්. එතකොට දෙමාපියෝ දරුවොත් සමග සම්බන්ධකම් පවත්වාගෙන සාර්ථකව මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම යමු අපේ මුළු තැන්ගේ එළවලු මල්ලෙන් පටන් ගමු. අපි අද අම්මත් එක්ක අම්මා කඩේට ගිහිල්ලා අප්පච්චි කඩේට ගිහිල්ලා එළවලු මල්ලක් අරගෙන ආවම අපි එකම මල්ලට මේ හැම දෙයක්ම දාගෙන ඉන්නවනේ. එතකොට දරුවා එක්ක සම්බන්ධ වෙලා කුස්සියේදී අපිට මේ එළවලු මල්ල අස් කරන්න පුළුවන්. දරුවා මේ එළවලු මල්ල අස් කරනකොට එයා ඒකේ වර්ග අණුව එළවලු වෙන් කරනවා. ඊට පස්සේ මොනවද ඒ එළවලු කියලා කතා බහ කරනවා. ඒ එළවලු පාට එයාගේ ඇස් දෙකෙන් දකිනවා. එයා එළවලු වලට කියන නම ඉගෙන ගන්නවා. ඔන්න එතකොට දරුවගේ භාෂාව සංවර්ධනය වෙනවා. එයා මේ එළවලු වලට කියන නම් ටික ඉබේම ඉගෙන ගන්නවා. එතකොට එයා ගණිත පාඩමක් විදිහට ඔන්න එයා වර්ග අණුව තෝරන්න ඉගෙන ගන්නවා. ඒ තෝරනකොටත් එයා එතන ලොකු පොඩි කියන සංකල්ප පවා ඉගෙන ගන්නවා. එතකොට වර්ණය ගැන ඉගෙන ගන්නවා. මේ දෙමාපියන් නොදකින මෙන්න මේ මුළුතැන්ගේ පාසලේ ලොකු පාඩමක් දරුවන්ට ලැබෙනවා. එතකොට ඇත්තටම පොතට හිර වෙන්න අවශ්‍ය නැහැ. මෙන් පොතට හිර වෙලා කරන අධ්‍යාපනයට වඩා මේ ප්‍රායෝගික කරන අධ්‍යාපනය දරුවාගේ මතකයේ රැඳෙනවා වැඩි. ඉතින් මම කැමති දෙමාපියොත් පොඩ්ඩක් අතීතේ හිතලා බලනවා. දෙමාපියෝ ලැබපු අධ්‍යාපනයේ අද වෙනකම්ම මතකයේ තියෙන්නේ කටපාඩම් කරලා පොතටම හිර වෙලා හිටිය දෙයක්ද? එහෙම නැත්නම් පාසලේ පන්ති කාමරයේ ගුරුවරයාත් එක්ක ප්‍රැක්ටිකල්ව කරපු දෙයක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. සාර්ථකම ක්‍රමය තමයි මෙන්න මේ ප්‍රායෝගික පැත්ත. ඉතින් මුළුතැන්ගේ පාසලේ තියෙන්නම ප්‍රැක්ටිකල් විතරයි. පොත නැහැ. එතකොට දරුවා ආසාවෙන් ඉගෙන ගන්නවා. දරුවා හරිම කැමැත්තෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ගෙදර ඒ වෙලාවේ මුළුතැන්ගේ රැඳිලා ඉන්නේ අම්මද වැඩිහිටියෙක්ද අප්පච්චිද ඒ හැමෝම එක දරුවා sannivedanයේ යෙදෙනවා. සංවාදවල යෙදෙනවා. කතා බහ කරනවා. අම්මටත් කිසිම හිතේ බරක් නැහැ. අම්මට උයන ගම අප්පච්චිටත් වැඩ කරන ගම එහෙම නැත්නම් දරුවා ළඟ ඉන්න වැඩිහිටියත් කුස්සියේ වැඩක නිරත වෙන ගම දරුවා එක්ක සුහදව ඔන්න පාඩම පටන් ගන්න පුළුවන්. එයාට මේක පාඩමක් කියන අදහසෙන් නෙමෙයි වැඩිහිටියෝ දෙමාපියොත් එක්ක මේ වැඩිහිටියෝ සහ දෙමාපියෝ එකතු වෙලා දරුවත් එක්ක සංවාදයේ යෙදෙමින් මේ කුස්සියේ මුළුතැන්ගේ කරන කටයුතු වලදී දරුවා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. පාසලේ පන්ති කාමරේ දරුවාට අපි ප්‍රාථමික අධ්‍යාපනය ගත්තොත් එක එක මිනුම් වර්ග කරනවා. දරුවාට බෝතල් ගේන්න කියනවා, කප් ගේන්න කියනවා, මනිනවා. ඉතින් මේ මුළුතැන්ගේ අම්මත් එක්කත් දරුවාට සන්තෝෂයෙන් මේ දේවල් වල යොමු වෙන්න පුළුවන්. අම්මලා සතුටු වෙන්න අප්පච්චිලා වැඩිහිටි හැමෝම ගුරුවරු අපි හැමෝම සතුටු වෙන්න ඕනි දෙයක් තමයි මේ ප්‍රායෝගිකව දරුවා දවසේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් එතනින් එයාට ජීවිතේ අමතකම නොවන පාඩමයි ඒ ඉගෙන ගන්න. ඒ නිසා පොතටම හිර වෙලා ඉන්න ඕනි නැහැ.
එතකොට දරුවත් එක්ක දෙමාපියන්ට සුහදව වැඩ කරන්න පුළුවන්. අම්මා දෙමාපියන්ට අම්මා තාත්තා හැමෝටම හිතේ කිසිම බරකුත් ඇති වෙන්නේ නැහැ. ඒ දෙගොල්ල අතර ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ. අද දවසේ අම්මා තාත්තා කියන හැමෝම රැකියාවේ නිරත වෙනවා. එතකොට මේ රැකියාවේ නිරත වෙලා වෙහෙසලා ඇවිල්ලා දරුවත් එක්ක පොතට සීමා වෙලා දරුවට ගුටි බෙද දෙමින් දරුවාව එතන පොතේ තනි කරලා උගන්වනවට වඩා අපිට හරිම ලේසි ඒ ප්‍රායෝගික පැත්තෙන් දරුවට උගන්වන්න. දරුවා පොතේ තනි කරලා අපි වැඩිහිටියෝ කුස්සියේ තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වල නිරත වෙනවා. එතකොට දරුවා තනියෙන් අකමැත්තෙන් මේ දේ කරන්නේ. ඊට වඩා දරුවට ප්‍රායෝගික පැත්තෙන් කුස්සියේදී හෝ මුළුතැන්ගේදී හෝ තමන් එදිනෙදා කරන වැඩවලදී දරුවා හවුල් කරගෙන ඒ ප්‍රැක්ටිකල් පැත්ත දරුවන්ට ලබා දෙන්න. එතකොට දෙමාපියන්ට කිසිම පීඩනයක් නැහැ. අපි ගමු ඉස්කෝලෙන් ඒ කියන්නේ එහෙම නැත්නම් පාසලෙන් හෝම්වර්ක් එකක් එවලා තියෙනවා නම් ඒ හෝම්වර්ක් එක යොදලා තියෙන පුංචි වෙලාවකට වෙන්න පුළුවන්. ඒ පුංචි වෙලාවේ දෙමාපියෝ දෙදෙනාගෙන් කවුරු හෝ දරුවත් සමග රැඳිලා ඊටම සතුටින් ඒ දේ කරලා එයාව ඊට පස්සේ මුළු තැන්ගෙට එක් කරගෙන යන්න පුළුවන්. දියර මනිනවා ඊට පස්සේ විවිධ වර්ගාණුව වෙන් කරනවා ඊට පස්සේ ඒක එළවලු ටික වෙන් කරගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ හරියනම් අස් කරනවා නම් දරුවත් එක්ක යස් කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් දරුවෝ හරියම සතුටෙන් මේ වෙලාවට අධ්‍යාපනයේ නිරත වෙනවා. එතකොට ඇත්තටම දෙමාපියෝ අපි අද සමාජයේ බලන පැතිකඩ වෙනස් වෙන්න ඕන. අපි හිතන්නේ පොතේ මුලින් සඳහන් කරා වගේ පොත අතේ තිබ්බොත් විතරයි දරුවා පාඩම් කරන්නේ කියලා. දරුවාට මේ විදිහට භාෂාව උගන්වන්න පුළුවන්. එතකොට අපි හිතමු දෙමාපියෝ මාසේ බඩු ටික අරන් එනවනේ. ඒ බඩු ටික අස් කරන එකටත් දරුවගේ සහයෝගය ලබා ගන්න එතනින් ලොකු පාඩමක් වෙනවා. එක විෂයක් විතරක් නෙවෙයි. ගණිතය එතනින් වෙනවා. අපිට බුද්ධ ධර්මයත් ඒකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් එහෙම නැත්නම් දෙමාපියන්ගේ දැනුම අනුව දෙමළ භාෂාව එතනට යොදා ගන්න පුළුවන්. ඉංග්‍රීසි වචන අඩු ගෙනල්ලා දරුවට අර 3-5 වර්ගයක් බෝතලයට දාන්න යොදා ගන්න පැකට් එක කපන්න දැන්ගේ එදිනෙදා බඩු ටික කපනවා. ඊළඟට ඒ පැකට් එකේ තියෙන දේ බිමට නොවැටෙන විදිහට ඒ බෝතලයට දාන්න, ඒ මූඩිය හයි කරන්න ගොඩාක් දැනුමක් ඒ දරුවට එතනින් ලැබෙනවා. ඒ වගේම තමයි ගෙදරට කවුරු හරි ආවම හෝ එහෙම නැත්නම් එදා රාත්‍රියේ කෑම වේලෙදී ගෙදර සමාජිකයෝ ගානට පිඟන් අරගන්න, පිඟන් හොදන්න, ඊට පස්සේ කෑම මේසෙට පිඟානයි කෝප්පේ තියන්න. ප්‍රාථමික අධ්‍යාපනයේ සිදුවෙන බොහෝ ක්‍රියාකාරකම් එන්නේ ඒ විදිහට තමයි සැකසීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතන්න එපා පොතට විතරක් දරුවා කොටු කරලා තියන්න. දෙමාපියොත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. දෙමාපියොත් දරුවොත් සමග සතුටින් මේ තුලින් කියලා දෙන්න පුළුවන්. පැකට් කීයක් අද ගෙනල්ලා තියෙනවද? කැරට් වල කීයක් තියෙනවද? අපිට ගණිත ගණිතය පැත්තට ගියාම ඊළඟට දෙමාපියන්ටත් කුස්සියේදීම තමන්ගේ එතන මුළු තැන්ගේ රාජකාරිය කරන ගමන් දරුවාට එක ඉන්න වෙලාව ලැබෙනවා. ලොකුම වාසිය එතනක් තියෙනවා. දරුවත් එක්ක ඉන්න වෙලාව ලැබෙනවා. දරුවත් එක්ක සුහදව සතුටෙන් කතා බහ කරනවා. හැමෝගෙම මූණවල හිනාව පිරීලා දුක් මුසුමුණ දකින්න නැහැ. ඊළඟට දැන් මොනවා හරි දෙයක් දිය කරනකොට දරුවා එතන ඒ අවශ්‍ය ප්‍රමාණ දැනගන්නවා. ඊළඟට අපි ගත්තොත් මොනවා හරි මුළු තැන් ගෙදරට ගෙන ආපු ලීටර් ග්‍රෑම් සඳහන් කරලා තියෙන ඒ වගේ දරුවා මිනුම් සම්බන්ධව බරවනින්න ඒ වගේ සඳහන් කරලා තියෙන සංකේත දරුවට එතෙන් මේක පාසල් කැමති විදිහට තෝරන්න කිව්වම කල්පනා කර කර ඉන්නව තෝරන්නේ නැහැ. ඒ කියන්නේ එයාට ඒ අත්දැකීම ලැබිලා නැති නිසා එයා දන්නේ නැහැ මේක කොහොමද තෝරන්නේ. ඊළඟට සමහර පාඩම්වලදී සංකේත කියලා දෙන්න යනකොට ඒ සංකේතය මතකේ රැඳෙන්නෙම නැති දරුවෝ ඉන්නවා. ඒ දේ අපි මුළුතැන්ගේ පාසලෙන් ප්‍රායෝගිකව ලැබලා දුන්නොත් මං හිතන්නේ ඔබ හැමෝගෙම ගෙදර සතුටින් පිරීලා යයි. දරුවත් සතුටින් ඉඳි. අම්මා තාත්තට ගොඩක් ලිංගතු වෙයි. ආදරයෙන් බැඳිලා ඉඳි. ඒකට දෙමාපියොත් හරි සැහැල්ලුවෙන් සතුටින් තමන්ගේ වැඩ කටයුතු කරලා දරුවත් සමග නිින්දට යන්න පහසු වෙයි.
ඒ නිසා මම කියන්නේ ගෙදර ආවම පොතකට මිහිර කරලම තියන්නේ නැතුව එතකොට එතන ලිවීම සම්බන්ධ කරගන්නත් පුළුවන්. මම මේ කියන්නේ පුංචිම දරුවන්ටත් විතරක් නෙවෙයි 3 වසර 4 වසර 5 වසර දරුවන්ටත් මිනුම් සම්බන්ධ ගණන් තියෙනවා. එතකොට අපි මුළුතැන්ගේ මේ දේවල් කටයුතු වලට දරුවෝ උනන්දුවෙන් යොමු කරගන්නකොට ඒ පන්ති කාමරේ ඉගෙන ගන්න පාඩම් වල ප්‍රායෝගික පැත්ත ගොඩාක් සංවර්ධනය කරගන්න පුළුවන්. එතකොට ඒ පැකට් දෙකක කීයක් තියෙනවද මොනවද ඒ සංකේත ඒ වගේ දේවල් විස්තර කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවොත් එක්ක ප්‍රායෝගිකව එදිනෙදා එකතු වෙලා තමන්ගේ මුළුතැන්ගේ වැඩ කරනකොට ගොඩාක් මම මුලින් සඳහන් කරපු විෂය කරුණු සියල්ලම ආවරණය වෙනවා. ඉතින් දෙමාපියන්ටත් මං හිතන්නේ එතකොට කිසිම ගැටලුවක් නැතුව දෙමාපියෝ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මම මේ සඳහන් කරපු මුළුතැන්ගේ පාසලත් එක්ක එකතු වෙන්න. මේ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක කරගන්න ගොඩාක් ඉවහල් වෙන්න ලොකු පැය ගාණක් දරුවෝ ඉන්නේ ඔබ සමග. ඒ නිසා මේ පෙර පාසලට යන්න කලින් අවුරුදු ගාණක් ඔබත් එක්කයි ඉන්නේ. පෙර පාසල් ගියත් ඒ කාලය ගත කරලා ඊළඟට ඔබ ළඟටමයි එන්නේ. පාසල් ගියත් ඒ කාලය ගත කරලා ඔබ ළඟටමයි එන්නේ. ඉතින් මම හරි කැමතියි දෙමාපියත් සතුටින් ඉන්නවා නම් දරුවෝ අනිවාර්යයෙන්ම සතුටින්මයි ඉන්නේ. එතකොට දෙමාපියන්ට බරකුත් නැහැ. ඒ මුල් කාලය තුළදී සංයුක්ත දෙයක් අපි මේ දෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මේ මුළුතැන්ගේ පාසලේ පොතේ පිටුවවත් කළු ලෑල්ලවත් නැහැ. අපි එයාට හැම වෙලාවෙම දෙයක් දෙනවා, උපකරණයක් දෙනවා ඉගෙන ගන්න. එතකොට එයා ඒ දේ සතුටින් පාවිච්චි කරලා මොකද අම්මත් ළඟ ඉන්නවා, අප්පච්චිත් ළඟ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට එයා හරි සතුටුයි වැඩිහිටියෝ එයා ළඟ රැඳිලා ඉන්නකොට එතනින් ඉබේම සාර්ථකවම අධ්‍යාපනය ආරම්භ වෙනවා. එතකොට අපි 2 වසර 3 වසර වෙනකම් බොහෝ මුළුතැන්ගේ පාසලෙන් බොහෝ විෂය කරුණු ප්‍රමාණයක් ලොකුම විෂය කරුණු 90ක් විතර විෂය කරුණු අපිට එතනින් සංවර්ධනය වෙන්න පුළුවන්. 3-4ට යනකොට තවත් ලියන පැත්තට එකතු වෙලා දරුවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කුස්සියේදී දරුවට එළවලු ටික අද ගෙනාපු එළවලු ටික නම් කරන්න පුළුවන්. එයාට කොලයක් අරගෙන මේ පුතේ මං අද ගෙනාපු එළවලු ටික ලියලා දෙන්න කිව්වොත් එයා දන්නවා. ඒ වගේම තමයි මාසිකව අපි හදනවානේ බඩු ලිස්ට් එකක්. අද මේ මාසේ බඩු ටික ගේනකොට ඔය 3-4-5 කියන දරුවන්ටත් මේ දේ ඉතාමත් වටිනවා. එතකොට එයාලා සම්බන්ධ කරගෙන දෙමාපියෝ බඩු ලිස්ට් එක එයාට ලියන්න දෙන්න. එතකොට එයා මේ මොන වර්ගය ලියන්න දාන්නවා. එතකොට ඒක සංඛ්‍යාව, ඒ වගේම මිනුම්, ග්‍රෑම් කොච්චරක්ද, මේ කොච්චරක් ඕනි වෙනවද, ඒ වගේම මුදල් සම්බන්ධවත් ඒ දේවල් කරන්න පුළුවන්. මුළුතැන්ගේ විතරක් නෙවෙයි ගේ පුරාම පාසලක් කරගෙන මුළුතැන්ගේ පාසලට විශේෂ තැනක් දීලා දරුවොත් එක්ක ප්‍රායෝගිකව සම්බන්ධ වෙලා සතුටින් කල් ගත කරන්න. ඒ වගේම මම කියපු දේ මතක තියාගන්න මේ ප්‍රාථමික අධ්‍යාපනයේ 5 වසරට වෙනකම් දරුවෙක් කියන්නේ අවුරුදු 10 වෙනකම් බොහෝ දේවල් ඉගෙන ගන්න සංයුක්ත දෙයකින්. ඒ කියන්නේ එයාගේ අතට දෙයක් පේන්න තියෙන්න ඕනි. ඒවා හසුරවන්න ඕනි. එතකොට මම මුලින් සඳහන් කරපු දේ අවසානයේත් මතක් කරනවා. ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් දරුවාගේ මොළයේ වර්ධන වේගවත්ව සිදු වෙනවා. ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් දරුවාගේ මොළයේ වර්ධනය වේගවත්ව සිදු වෙනවා. මොළයේ වර්ධනය වුණාම දරුවෙක් තුළ දරුවා එළියට දාන ක්‍රියාකාරකම් ටිකත් ඉතාමත් සාර්ථක වෙනවා. ඉතින් ඒ ක්‍රියාකාරකම් පැත්තට